අයිබෝන් සිංහ ලග්න හිමියන්ගේ ජීවිතවලට සුවිශේෂී වෙනසක් ඇති කරන්න පුළුවන් කුජ ග්‍රහයගේ ග්‍රහමාරුව 2026 ජුනි 21 කුජ ග්‍රහයා මේෂ රාශියෙන් ඉවත් වෙලා වෘෂභ රාශියට සංක්‍රමණය වීම ස්ථාවර රාශියක් වන වෘෂභ රාශියට සංක්‍රමණය වීම අගෝස්තු 2 දක්වාම පවතින මේ කුජ වෘෂභ රාශියේ ඔබේ ජීවිතයට බලපාන ආකාරය සාමාන්‍යයෙන් ඕනම ආඟහරු මාරුවක් අපේ සාමූහික ශක්තියේ වෙනසක් ඇති කරනවා. නමුත් මේ ග්‍රහ මාරුව විශේෂයි. මොකද මේෂ රාශියේ හිටපු කුජ දැන් මාරු වෙන්නේ ප්‍රායෝගික ඒ වගේම ස්ථාවර අපේක්ෂාවක් ඇති කරන්න පුළුවන් රාශියකට. ඒ කියන්නේ වෘෂභයට. එහෙනම් අපි බලමු මේ බලගත් ග්‍රහ සංක්‍රමණය තේජවන්ත සිංහ ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියලා. සිංහ ලග්නය ගැන කතා කරනකොට කුජ කියන්නේ සාමාන්‍ය ග්‍රහයෙක් නෙවෙයි. සිංහ ලග්න හිමියන්ගේ 4 වගේම 9 කියන භාවයන් දෙකටම අධිපති වෙන්නේ මේ කුජ. ඒ කියන්නේ ඔබේ කේන්ද්‍රයේ ඉන්න ප්‍රබල යොගකාරක ග්‍රහය තමයි මේ කුජ. එහෙම නැත්නම් මේ අඟහරු. මේ යෝගකාරක ග්‍රහය දැන් ගමන් කරන්නේ ඔබේ කේන්ද්‍රයේ 10 වන භාවයේ. එම කියන්නේ ඔබේ කර්මස්ථානයේ. මේක ඔබේ වෘත්තීය ජීවිතයට, ඔබේ රැකියා ජීවිතයට හොඳ අවස්ථාවක්. විශේෂයෙන්ම රැකියා උසස් වීම, නායකත්ව ගතිගුණ, නායකත්ව ලක්ෂණයන් වර්ධනයට මේ කාලය තුළ රැකියාවේ අලුත් වගකීම් බාර ගන්න, සාර්ථකත්වය ළඟා කර ගන්න ඔබට ලොකු පෙළඹවීමක් ඇති වෙනවා. ඒ වගේම තමයි බලය සහිත පරිපාලන තනතුරු ඒ වගේම තමයි කළමනාකරණ අංශවල නිරත වන අයට ඒ වගේම රජය වගේම රජයේ අනුබද්ධ රැකියා බලාපොරොත්තු වන අයට සිංහ ලග්නයේ මේක ඉතාම වාසනාවන්ත කාලයක් මේ ජුනි 21 අගෝස්තු 2 දක්වා කාල පරාසය. විශේෂයෙන්ම ඉංජිනේරු අංශයේ ඒ වගේම තමයි නිශ්චල දේපල විකුණුම් ආදී සහ ඒ සම්බන්ධ සංවර්ධන ශේෂ්ත්‍රයන් වල නියැලලා ඉන්න සිංහ ලග්න හිමියන්ට ඒ වගේම තමයි සන්නද්ධ අංශයන් වල නියැලලා ඉන්න සිංහ ලග්න හිමියන්ට ඒ වගේම තමයි වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න සිංහ ලග්න හිමියන්ට ඒ වගේම තමයි සෞඛ්‍ය සේවාවල නිරත වෙලා ඉන්න සිංහ ලග්න හිමියන්ට ඔබේ දක්ෂතා වල යම් ඉදිරි පිම්මක් පනින්න පුළුවන් ඉදිරිය පෙන්වල ඔබේ දක්ෂතා පෙන්වල ඔබට ඉහළටම යන්න පුළුවන් කාලයක් තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි රැකියාවේ වෙනසක් බලාපොරොත්තු වෙන සිංහ ලග්න හිමියන්ට ඔබ රැකියාව වෙනසක් බලාපොරොත්තුවෙන් ඔබ යම් දෙයක් කරන්න ඉන්නවනම් ඒ වෙනස කරන්න ඔබට ඒ වෙනස ඒ ප්‍රගතිය බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන හිටියනම් සිංහ ලග්න හිමියෙක් වශයෙන් ඔබ ඒ වෙනුවෙන් ප්‍රායෝගික පියවර ගන්න හොඳම කාලය තමයි මේක. ඒ වෙනුවෙන් ඔබ ආරම්භ කරන්න ඔබේ පැත්තෙන් ඔබ ආරම්භ කරන කටයුතු ඔබට පුළුවන් ඒක අනිවාර්යයෙන්ම සංවර්ධනය කරන්න. ඒ ප්‍රායෝගිකව ඒ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න. ඒ වගේම තමයි රැකියාව සම්බන්ධ විදේශ හෝ එහෙම නැත්නම් දුර බැහැර සංචාර වලින් රැකියාව හෝ ඔබේ යම් ව්‍යාපාර සම්බන්ධ දුර බැහැර සංචාර වලින් එහෙම නැත්නම් විදේශ සංචාර වලින් ඔබට හොඳ ප්‍රතිලාභ ලැබෙන කාලයක් සිංහ ලග්න හිමියෙක් වශයෙන්. ඒ වගේම තමයි කුජ වෘෂභ රාශියේ ඉඳගෙන නිකම්ම ඉන්නේ නැහැ. කුජගේ දෘෂ්ටි කේන්ද්‍රයේ තවත් ස්ථාන 3කට එල්ල වෙනවා. මේ ඔබේ ජීවිතයට ඍජුවම බලපානවා. විශේෂයෙන්ම පළමුණු භාවයට. ඒ කියන්නේ ලග්න භාවයට එල්ල වෙනවා මේ කුජගේ දෘෂ්ටිය. මේකෙන් ඔබේ ශරීර සෞඛ්‍යයට, ඔබේ පෞරුෂයට, ඒ වගේම ඔබේ ආත්ම විශ්වාසයට විශේෂයෙන්ම බලපෑමක් එල්ල කරනවා. විශේෂයෙන්ම ඔබේ ආත්ම විශ්වාසය ඉහළ යනවා. අලසකම නැති වෙලා ගිහිල්ලා හොඳ ශාරීරික ශක්තියක්, ශාරීරික ක්‍රියාකාරී තත්ත්වයක් ඔබේ ඇති වෙනවා. ඒ වගේම තමයි මේ ශාරීරික ක්‍රියාකාරීත්වයත් එක්ක ඔබේ හොඳ කඩිසර ගතියක්
ඔබ තුළින් දකින්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ ක්‍රියාශීලීත්වයත් එක්ක ඔබ નિરાයාසයෙන්ම ඔබ තුළ යම් වැඩ කිරීමට ලොකු පෙළඹවීමක් ඇති වෙනවා. ඒ වගේම තමයි ඔබේ හතරවෙනි භාවයට ඇතිවෙන ග්‍රහ දෘෂ්ටිය. ඒ කියන්නේ මේ කුජගේ 7 වෙනි දෘෂ්ටිය. මේ 4 වැන්න කියන්නේ ඔබේ ගෘහ ජීවිතය. ඒ වගේම ඔබේ මව, ඔබේ දීපල. කුජගේ මේ දෘෂ්ටිය නිසා දීපල ඉඩකඩම් වලින් ඔබට විශේෂ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ මවගෙන් ඔබට හොඳ සහයෝගයක්, හොඳ සහයක් ඔබේ ජීවිතයට, ඔබේ පවුල් පරිසරයට හොඳ සහයෝගයක් ජීවිතයට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කුජගේ 8 වෙනි දෘෂ්ටිය ඔබේ අධ්‍යාපනයට, ඔබේ ආදරයට, ඒ වගේම තමයි ඔබ යම් මුදලක් ඔබේ අනාගතය බලාපොරොත්තුවෙන් ආයෝජනය කරනවා නම් අන්න ඒ වෙනුවෙන් ඔබට ආයෝජනය කරන ඔබේ 5 වැන්නට තමයි මේ දෘෂ්ටිය වැටෙන්නේ, කුජගේ 8 වෙනි දෘෂ්ටිය. විශේෂයෙන්ම ඔබ ආයෝජනය කරන ආයෝජන කටයුතු වලදී මේ කාලේ ඔබට හිතකර ආකාරයේ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපනය ලබන දරු-දරයන්ට, විශේෂයෙන්ම සිංහ ලග්නයේ මේ කාලේ සිංහ ලග්නයේ දරු-දරියන්ට, තරුණ තරුණියන්ට තමන්ගේ ඉලක්කයන් වෙත බොහෝම තියුණුව තමන්ගේ ඉලක්කයන් වෙත ළඟා වීමේ හැකියාව පවතිනවා. තමන්ගේ උසස් අධ්‍යාපනික ඉලක්කයන් ජයග්‍රහණය කරගන්න බොහොම හොඳින් හැකියාව පවතිනවා. ඉතින් ඒ වගේම තමයි මේ කාලය කොච්චර හොඳ වුණත් අපි ප්‍රවේශම් යුතු තැන් කීපයකුත් තියෙනවා. මතක තියාගන්න කුජ කියන්නේ ආවේගශීලී ග්‍රහයෙක්. 10 වැන්නේ කුජ ඉන්නකොට ඔබ රැකියාව වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා. මේ අධික වැඩ කටයුතුත් එක්ක ආතතිය නිසා පෞල් ජීවිතය ඇතුලේ යම් දුරස්ථභාවයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ සම්බන්ධතාවල යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සේවා ස්ථානයේදී පවා ඔබ රැකියා කරන ස්ථානයේදී ඔබ ව්‍යාපාර කරන පරිසරය තුළ අන් අය සමග යම් මතභේදයන් වලට වාද විවාද වලට යන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අන් අයත් එක්ක වාද විවාද වලට යන්න එපා. මොකද ඔබ තුළ ඔබට ලග්නයට බලපෑමත් එක්ක කුජගේ ඔබ තුළ ලොකු එඩිතරත්වයක් ඇති වෙනවා. ඔබ අන් අයව තලා පෙලා අන් අයව පාගල යන්න ලොකු ඉඩකඩක් තියෙනවා. එකක් ඔබ සිංහ ලග්නයේ, අනිත් එක මේ ලග්නයට කුජක බලපෑමත් එක්ක ඔබ තුළ තියෙන මේ ආවේගශීලී ප්‍රබලත්වය අන් අයව යම් පහළ මට්ටමකට දාලා අන් අයව තලා පෙලාගෙන ඉදිරියට යන්න ඔබ බලනවා. මේ ඔබේ ප්‍රබලතාවය අන් අයව පෙලන්න උත්සාහ කරන්න එපා. ඔබේ ප්‍රබල කතිකත්වය පාවිච්චි කරලා අන් අයට යම් දෙයක් තේරුම් කරන්න පමණක් උත්සාහ කරන්න. ඒ වගේම තමයි සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. අධික වෙහෙස, තෙහෙට්ටුව, ඒ වගේම තමයි රුධිර පීඩනයේ වෙනස්කම් ගැන මේ කාලේ අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්න. වෘත්තීය ජීවිතයේ දියුණුවත් එක්කම ඔබේ නිවසේ, ඔබේ පෞල් ජීවිතයේ සමතුලිතතාවය පවත්වා ගන්න. එතකොට තමයි ඔබේ සාර්ථකත්වයේ රහස නියමානුකූලව මතු කරගන්න පුළුවන් වෙන්නේ. සමස්තයක් විදිහට ගත්තන් පස්සේ 2026 ජූනි 21 ඉඳන් අගෝස්තු 2 දක්වා කාලය සිංහ ලග්න හිමියන්ට තමන්ගේ ජීවිතයේ බොහෝ අභිලාෂයන් මුදුන්පත් කරන්න පුළුවන් ඉතාම බලවත් කාලයක්. මේ කාලේ උපරිම ප්‍රයෝජන ගන්න. ඔබේ ඉලක්ක වෙනුවෙන් මහන්සි වෙන්න. කුජක ශක්තිය ඔබට ඒ වෙනුවෙන් මාවත විවර කරාවි.